අපරාධය පිටුදකිමින් යුක්තිය සැම විට දකිමින් සමාජයක් හොඳ කරමින් නීතිය රජ වේ සැබවින් එසේනම් වරුව පක්ෂපාතී විනිශ්චය මණ්ඩලයෙන්ද මහා උරණු තරග වදින යෝජක පිළේ සහෝදර සහෝදරයන්ගෙන්ද මගේ මාතර සහෝදර සහෝදරයන්ගෙන්ද සභාගර්භයේ සිටින කප්ටිකලෝඩි ඔබ සැමගෙන් දවසරයි සමාජය වඩාත් යහපත් වන්නේ නීතිය මගින්ම පමණයි. නීතිය කියන සර්වස්ත කුලකයේ තුල ආගම කියන්නේ නිකම්ම නිකං උපකුලකයක් විතරයි. ලෝකයේ ආගම් වර්ග ගණනාවක් තියෙනවා. ඒක යෝජකයොත් පිළිගන්නවා. උදාහරණයක් විදිහට අපේ රට ගත්තොත් අපේ රටේ බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් වගේ ආගම් වර්ග ගණනාවක් තියෙනවා. මේ සියලු ආගම් වලින් කරන ඉගැන්වීම් විවිධයි. එක් ආගමක ප්‍රතිපත්තියක් තවත් ආගමක ප්‍රතිපත්තියක් සමග ගැටෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට හින්දු ආගමේ ගවයා දේවත්වයෙන් සලකනවා. ඒ නිසා තමයි ගවයා සඳකඩ පහනෙන් ඉවත් කරලා තියෙන්නේ. මුස්ලිම් ආගමේ ඌරා අපිරිසුදු සතෙක් කියා නොසලකා හැරෙන ලෝකයේ බොහෝ පිරිසක් නිරාගමිකයි. ඒ කියන්නේ ආගමක් අදහන්නේ නැති අය විශාල පිරිසක් ඉන්නවා. ලෝක ජනගහනයෙන් දල්ල වශයෙන් 20%ක් පමණ නිරාගමිකයි. එනම් බිලියන 1.2ක් පමණ පිරිසක්. උදාහරණයක් විදිහට අපේ රට ගත්තොත් අපේ රටේ ජනගහනයෙන් ලක්ෂ 2.2ක් පමණ පිරිසක් නිරාගමිකයි. ඔබ ඔය කියන විදිහට ආගම මගින් නම් සමාජය යහපත් වන්නේ ආගමක් අදහන්නේ නැති පිරිසෙන් සමාජයට බරපතල හානියක් වනවා නේද? ඒ පිළිබඳ යෝජකයින්ට තර්ක නැහැ. අනිවාර්යෙන්ම ඒ පුද්ගලයෝ නීතියට යටයි. ඒ රටවල් වලට සකස් කරගත්ත නීති වලට එයාලා පාලනය වෙනවා. උදාහරණයක් විදිහට මම ආගම අදහන්නේ නැහැ. මම කරන මිනිමැරුම හොරකම මොන ආගමකට නවත්තන්න පුළුවන්? මාව නවත්තන්න පුළුවන් නීතියටම විතරයි නේද? ඔව්ද නැද්ද? තවත් උදාහරණයක් විදිහට කියනවා නම් මහා මාර්ගයක ඇතිවන තදබද කලකෝලහල ආගම කොහොමද නවත්තන්නේ? ඒ සියල්ලටම නීතියේ පිට තමයි. කොටින්ම කියනවා නම් ආගම් වලට වෙන හිරිහැර තාඩන පීඩන සියල්ල විසඳගන්නේ නීතිය හමුවට යොමු කරලා නේද? ආගමින් පවා පුද්ගලයන් නැතිවීමේ ප්‍රවණතාවය වැඩි. ඒක නිසා තමයි ආගමත් නීතියේ පිට පතන්නේ. ඒ නිසාම නේද දහම් පාසල අනිවාර්ය කරන්න කියලා නීති සකස් කරන්න කියන්නේ. දහම් පාසල අනිවාර්ය කරලා තවමත් නීති සකස් කරලා නැහැ. ඒකෙන්ම පේනවා සමාජය යහපත් කරන්න ආගම අවශ්‍ය නැති බව. ආගමට එහෙම සමාජය යහපත් කරන්න පුළුවන් නම් ඇයි තාම ආගම අනිවාර්ය කරලා නීති සකස් කරලා නැත්තේ? හෙට අනිද්දා වෙනකොට පාසල් පද්ධතියෙන්ම ආගම විෂයන් ගන්න නීති සකස් කරලා ඉවරයි. පසුගිය වසර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වලට අනුව ආගම විෂය සමත් වීම ඉහළ ගොස් තියෙනවා. මම මේ කියන්නේ ආගම විෂය සමත් වීම වැඩි වෙලා කියන එක. යෝජකයන්ට ඒ තේරෙන්නේ නැත්නම් ආගම විෂය සමත් වීම ඉහළ යනකොට යෝජකයෝ තාපත් කොහොමද කියන්නේ ආගම මගින් සමාජය යහපත් වෙනවා කියලා. මට ඒකට පිළිතුරක් ලබා දෙන්න. පුද්ගලයෙකුට ජීවත් වීමේ අයිතිය මේ තාක් දුරට හෝ රැඳී පවතින්නේ නීතිය නිසා නොවේද? මානව අයිතිවාසිකම් සුරකින පරිදි හැසිරීම පාලනය කරන්න නීතියට බලය තියෙනවා. අවවාද කිරීම, දඩ ගැසීම, දඬුවම් කිරීම, සිරගත කිරීම වගේ අවශ්‍ය නම් මරණ දණ්ඩනය දීමට නීතියට පුළුවන්. වැරදි කරන පුද්ගලයන්ට මරණ දණ්ඩනය ලබා දීමට මොන ආගමකටද පුළුවන්? නීතිය මගින් එසේ දඬුවම් ලබා දීම නිසා සමාජය යහපත් වෙන්නේ නැහැ කියලා යෝජකයන්ට කියන්න බෑ. මොකද දරත්තට දඬුවම් ලබා දීම පමණක්ම නීතිය නොවන නිසා වැරදි කරන පුද්ගලයන් පරිවාසගත කිරීම, පුනරුත්ථාපනය කිරීම වගේම අවශ්‍ය පරිදි ගුණාත්මක මනෝවිද්‍යා උපදේශනයක් ලබා දීම මගින් සමාජගත කිරීමේ වැඩපිළිවෙලක් නීතිය මගින් ක්‍රියාත්මක වෙනවා. ඒ තුලින් මුළු මහත් සමාජයක්ම යහපත් කරන්න හැකි වෙලා තියෙනවා. ඒක නිසාම තමයි ප්‍රතියෝජක අපි කියන්නේ සමාජය වඩාත් යහපත් වන්නේ නීතිය මගින්ම පමණයි කියලා.